අනේ සචිනි අපේ මේ අලුත් ප්‍රොජෙක්ට් එකට ප්‍රසන්ටේෂන් එක හදන්න ඕනේ. අර පාර වගේ නිකම්ම ටෙක්ස්ට් විතරක් දාලා හරියන්නේ නෑනේ. ටිකක් ලස්සනට ඇහැට පේන්න හදන්න ඕනේ. ඌදසුනි මමත් ඒකම තමයි හිතුවේ. මේ දවස්වල හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොයාගන්න අමාරුයිනේ. ක්වොලිටි වැඩක් කරන්න පුරුවන් කෙනෙක් ඉන්නවනම් හොඳයි. මට මතක් වුණා අර අපේ රුක්ෂාන් කිව්වා එයාගේ යාළුවෙක් ග්‍රැෆික් ඩිසයින් කරනවා කියලා. එයාලා කම්පැනි වලටත් වැඩ කරනවලු. හොඳටම පොඩ්ඩක් අහලා බලමුද? අනේ ඌ අහලා බලමු. මොකද මේ වගේ වැඩවලට ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් උදව් ගන්න එක ගොඩක් වටිනවනේ. අපිට වෙලාවත් ඉතුරු වෙනව වැඩෙත් ලස්සනට වෙනවා. හරියට හරි. එයාලා ලෝගෝ ඩිසයින් කරනවා, බ්‍රෝෂර්ස්, ෆ්ලයර්ස්, ප්‍රසන්ටේෂන්, ඊට අමතරව සෝෂල් මීඩියා පෝස්ට් වගේ හැමදේම කරනවලු. අපේ කම්පැනිට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒක නම් නියමයි. එහෙනම් රුක්ෂාන්ට කියලා විස්තර ටිකක් අරගෙන බලමු. අපේ ප්‍රොජෙක්ට් එකට විතරක් නෙවෙයි ඉස්සරහට එන වැඩවලටත් එයාලගේ සේවය ගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම හොඳ ග්‍රැෆික් ඩිසයින් එකක් කියන්නේ බිස්නස් එකකට අලුත් පණක් දෙනවා වගේ වැඩක්. අපි යාලට කතා කරලා බලමු.